ආයිබෝවන් ළමයි. අපි අද ඉදිරිපත් කරනට බලාපොරොත්තු වෙන්නේ 10 විෂය ධාරාවක් වන ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනය පිළිබඳ හැඳින්වීමක්. අප මුලින්ම හඳුනා ගනිමු මෙම ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනයට අදාළ විෂය නිර්දේශය. පළමුවැනි පාඩම ලෙස ව්‍යාපාර පසුබිම, දෙවන පාඩම ලෙස ව්‍යාපාර පරිසරය, තුන්වන පාඩම ලෙස ව්‍යාපාර සංවිධාන, හතරවන පාඩම ලෙස ගිණුම්කරණය හැඳින්වීම, පස්වන පාඩම ලෙස ගිණුම්කරණ සමීකරණය, හයවන පාඩම ලෙස ගනුදෙනුවල ද්විත්ව බලපෑම, හත්වන පාඩම ලෙස මූලික සටහන් පොත්, අටවන පාඩම ලෙස මුදල් පොත හා සුළු මුදල් පොත, නවවන පාඩම ලෙස බැංකු ගිණුම හා බැංකු ගිණුම විස්තරය, දහවන පාඩම ලෙස ගැනුම් ජර්නලය, විකුණුම් ජර්නලය සහ පොදු ජර්නලය, ශේෂ පිරික්සුම, අවසාන පාඩම ලෙස ගිණුම් කරන වැරදි නිවැරදි කිරීම හඳුන්වා දිය හැක. මෙම විෂය මාලාව හඳුන්වා දීමේ අරමුණු අපි ඊළඟට සාකච්ඡා කරමු. මේ ප්‍රධාන අරමුණක් ලෙස ව්‍යාපාර ආශ්‍රිතව වෘත්තියකට නැඹුරු වීම හෝ තමාගේම ව්‍යවසායකත්වයක් ආරම්භ කිරීමේ හැකියාව ඇති කිරීම. දෙවැනි අරමුණ ලෙස ව්‍යාපාර ගනුදෙනු වාර්තා කිරීම, පිටපත් කිරීම හා ව්‍යාපාරයක අවසාන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකියාව ඇති කිරීම. ඊළඟ අරමුණ ලෙස මනා කළමනාකාරීත්වයක් හා අවබෝධයකින් යුතුව ව්‍යාපාරයක් පවත්වාගෙන නිමට අවශ්‍ය පසුබිම සකස් කිරීම. ඊළඟ විෂය අරමුණ ලෙස සමාජ වගකීම් පිළිබඳ අවබෝධයෙන් කටයුතු කරන ව්‍යාපාරිකයෙකු හා පාරිභෝගිකයෙකු බවට පත් කිරීම කියන අරමුණු පෙරදරි කරගෙන මෙම විෂය මාලාව 10 ශ්‍රේණිය සඳහා හඳුන්වා දී තිබෙනවා. මින් ඉදිරියට අප මෙම විෂය මාලාවට අදාළ එක් පාඩම් පිළිබඳව ඔබ වෙත කරුණු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ආයුබෝවන්.